අපි ගොඩක් වෙලාවට හිතනවා හොඳ සන්නාමයක් වෙන්න නම් හොඳ ලොගෝ එකක්, හොඳ නමක්, හරි පාටක් අපි පාවිච්චි කරාම ඇති කියලා. හැබැයි සන්නාමයක් වෙන්න මේ ටික විතරක් තිබිලා ඇද්ද? සන්නාමයක් කියන්නේ මිනිස්සුන්ට ආගේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙද්දි එයාලට දැනෙන දේවල්. එයාලට දැනෙන දේ තමයි එයාලා ව්‍යාපාරය ගැන මතක තියාගන්නේ. Facebook එකේ, YouTube එකේ ඔයාලගේ වීඩියෝ එකක්, පෝස්ට් එකක් දැකලා එයාලාව මතක තියාගන්නවා. මතක තියාගන්න හැඟීම එයාලා ෆෝන් එක පැත්තකින් තියලා ඉන්න වෙලාවටත් එයාලට මතක් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ ඔයා නැති තැනත් ඔයා ගැන කතා වෙනව නම් තමයි ඔයාගේ සන්නාමයක් කියලා කියන්නේ කියලා. ඔයාගේ සන්නාමය හැදෙන්නේ මොන වගේ වෙලාවටද? ඔයාගේ පාරිභෝගිකයන්ට රිප්ලයි මැසේජ් එකක් දාන හැම වෙලාවකම. පාරිභෝගිකයෙක් ඔයාගේ භාණ්ඩය හෝ සේවාව ලබා ගන්න හැම වෙලාවකම. ඔයා පාරිභෝගිකයෙක්ට දීපු පොරොන්දුවක් කඩ කරන ලද හැම වෙලාවකම. ඔයාට සන්නාමයක් ඔයා වෙනුවෙන් ගොඩනගන්න බෑ. පාරිභෝගිකයා තමයි ඒ සන්නාමය ඔයා වෙනුවෙන් ගොඩනගන්නේ. පාරිභෝගිකයන්ට තිබෙන විශ්වාසය එයාලට ලැබෙන වටිනාකම ඔයාගේ සන්නාමය වර්ධනයට හේතු වෙනවා. පාරිභෝගිකයන්ට දැනෙන අවිනිශ්චිතභාවය, ප්‍රමාදය, එහෙම නැත්නම් කලකිරීම මේ සන්නාමය ගොඩනැගීම ප්‍රමාද වීමට හෝ සන්නාමය සම්පූර්ණයෙන්ම හානි වීමට බලපාන්න පුළුවන්. සන්නාමය දුර්වල වුණොත් ඔයාගේ අලෙවිකරන උපක්‍රම කොච්චර හොඳ වුණත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ ව්‍යාපාරයේ හැසිරීම තමයි ඔයාගේ ව්‍යාපාරය ගැන සමාජයේ හොඳ මතයක් ගොඩනගන්න දායක වෙන්නේ. සරලව කිව්වොත් සාර්ථක සන්නාමයක් වෙන්නේ පාරිභෝගිකයා අපේක්ෂා කරන අත්දැකීමම ඔයාට එයා වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වුණොත් විතරයි. මේ නිසා තමයි ශක්තිමත් සන්නාම පාරිභෝගික අවධානය පස්සේ යන්නේ නැතුව එයාලගේ විශ්වාසය දිනා ගැනීම සඳහා එයාලගේ හැඟීම් සඳහා කටයුතු කරන්නේ. මොකද එයාලා කටයුතු කරනවා හැම භාණ්ඩයක්ම සේවාවක්ම එයාලා පොරොන්දු වෙන වටිනාකමෙන්ම පොරොන්දු වුණු ක්වොලිටි එකෙන්ම පාරිභෝගිකයාට ලබා දෙන්න. සන්නාමයක් කියන්නේ ඔයා කියන දේ නෙමෙයි. ඔයා හංගවන දේ. ලොකුවට හිතන්න. පොඩියට පටන් ගන්න.